Hi guys, සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් ඔයාලා තමා බ්ලොග් ඉතින් ඔයාලට ගෙනාව සුපිරිම වැඩක්. එතකොට 1xbet 888 mailbet ඔය සයිට් වල ඔයාලා අනිවාර්යෙන් සෙල්ලම් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ 1xbet එකට වඩා දැනට මේ දවස්වල win වැඩි 888 එක. අනිවාර්යෙන් 888 account එකක් හදලා නැත්නම් මම description එකේ දාලා තියෙන link එක අනිවාර්යෙන් ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා account එකක් හදන්න බෝනස් හම්බ වෙනවා. බෝනස් ඩබල් බෝනස් ඊට ෆ්‍රයිඩේ බෝනස් ඒ වගේ ලොකු අවස්ථාවක් තියෙනවා ඔයාලට වින් කරන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ කැසිනෝ ගේම් වල තියෙන සුපිරි ගේම් සයිට් එකක්. ඉතින් ඒ සම්බන්ධව ඔයාලට මේ වීඩියෝ එකේ පුරා එක්ස්ප්ලেইন කරනවා. සම්පූර්ණයෙන්ම ඔයාලා රැඳී සිටින්න. account එක නිවැරදිව හදාගන්න ඉඳී ඉඳන් මුල ඉඳලම ඔයාලට මම මේකේ වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. account එක නිවැරදිව හදාගන්න එකේ වීඩියෝ එකකුත් මම description එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. අනිවාර්යෙන් 888 account එකක් හදාගන්න 1xbet play කරන ඔයාලා හැමදාම 1xbet එකේ එක දිගට play කරන්න එපා. 1xbet එකේ අද දවසක් play කරන්න, දවස් 3ක් විතර play කරන්න අනිවාර්යෙන් 888 එකෙන්ට මාරු වෙන්න. මොකද 1xbet එකේ win එකක් ගත්තට පස්සේ ආයෙ ඔයාලට සල්ලි දාලා මේක play කරා නම් ඔයා අනිවාර්යෙන්ම lost වෙනවාම තමයි. ඒක 100%ම sure. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. ඒක නිසා අද 1xbet play කරා නම් හෙට play කරන්න 888 එකේ. අනිද්දා play කරන්න mailbet එකේ. ඉතින් ওই account තුනේම මම ඔයාලට දාලා තියෙනවා link. මගේ වීඩියෝ බලන්න මම මේ ප්ලේලිස්ට් එක දාලා තියන්න වීඩියෝ සීරීස් එකේ. ඒකේ තියෙන විදිහට හදාගන්න. ඒතකොට ප්‍රොමෝ කෝඩ් එකක් යූස් කරන්න කියන්නේ ඇයි? ප්‍රොමෝ කෝඩ් එකක් යූස් කරන්න කියන්නේ මොකක් හරි ඔයාලගේ සමහරකට ලොකු වින් එකක් ගියා. අපි කියමු ලක්ෂ ගණන් වින් එකක් ගියා. මොකක් හරි ඉෂුව එකක් ආවෙත් ඔයාලට ටක් ගාලා මේ කවුද ඔයාගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් යූස් කරන්නේ? නැත්නම් ඔයාගේ කවුද ඇප්ලියන්? ඒ හරහා ඔයාලට ඕනම වෙලාවක තියෙන ගැටලුවක් ක්ලියර් කරගන්න ඕනේ. එහෙම නැතුව නිකන් මේ කවුරුත් නැතුව නිකන් ඔය account හැදුවට පස්සේ ඒවට withdrawal ගන්නත් ගියාම අමාරුයි. ඒ දේවල් තියෙනවා. අනිත් එක තමයි ගොඩක් දෙනෙක් කතා කරලා තියෙනවා මම ප්‍රොමෝ කෝඩ් ගැන කතා කරලා ඉන්න ඕනේ. සමහරක් කට්ටිය කියන ලොස් කවර් ප්‍රොමෝ කෝඩ් එකක් දාන. ඒක දැම්මට පස්සේ ඔයාලට ලොස් එක කවර් වෙනවා. ඊට පස්සේ කම්පැනිෙන් ප්‍රොමෝ කෝඩ් එකක් එනවා. කම්පැනි ඩිරෙක්ට් ප්‍රොමෝ කෝඩ් එකක් ගත්තට පස්සේ ඔයාලට වින් එක 170ක් තියෙනවා. ඒවා තනිකර බයිලා ප්‍රොමෝ කෝඩ් එක ඒ කට්ටිය මේ අනිවාර්යයෙන් කරන්නේ එයාලගේ ප්‍රොමෝට් කරගෙන ඉන්න. ඒකට එයාලට කොමිෂන් එක හද වැඩි කරගන්න තමයි එහෙම කරන්නේ. එහෙම එකක් නෑ මේකේ කොහෙවත්. එහෙම ලොස් කවර් කියලා කවර් එකක් දැම්ම කියලා එහෙම එකක් වෙන්නෙත් නෑ. බින් කියලා කෝඩ් එකක් හදාගෙන තියෙන සමහර කට්ටිය එහෙම දැම්ම කියලා එහෙම එකක් නැහැ. හරිද? මට මේකේ ප්‍රොමෝ කෝඩ් එකක් දැම්මට පස්සේ කොමිෂන් එකක් එන එක ඇත්ත. ඇප්ලියන් පැත්තෙන් මට කොමිෂන් එකක්. නමුත් මට කොමිෂන් එකට වැඩිය වටිනවා මගේ ප්‍රේයර්ස්ලා. ඉතින් මම නිවැරදි දේවල් කියලා දීලා තියෙනවා. ඒ විදිහට ප්ලේ කරන්න මට කොමිෂන් එක ආවත් එකයි නැත් එකයි. නමුත් ප්‍රොමෝ කෝඩ් එකක් දැම්මෙත් ඔයාලට මටත් නැතුව කොහෙවත් නැති කම්පැනි කාරෙන්ට ඒ කොමිෂන් එක යනවා. ඉතින් ඒක නිසා ප්‍රොමෝ කෝඩ් එකක් ඔයාලට මම යම් කිසි වැදගත් දෙයක් කතා කරනවා. ඉතින් ඒ ප්‍රොමෝ කෝඩ් එකක් දාලා හදන එකෙන් ඔයාලට කිසි අවශ්‍යයක් නැහැ. යම් කිසි අවස්ථාවක කොමිෂන් එකක් එනවා නම් එන්නේ ඒක මට එන්නේ. ඒක ඔයාලට පැහැදිලිව මම කියන්න ඕනේ. නැතුව මේකේ ලොස් කවර් අර කවර් මේ කවර් කියලා දාන ප්‍රොමෝ කෝඩ් වලින් එහෙම දෙයක් නැහැ. හරිද? ඒකත් ඔළුවේ තියාගන්න. රයිට්. එතකොට මේකෙදි 888 එකේ මම ඔයාලට කියලා දෙන්න ඕනේ මේ මොන සයිට් එකේ ආවත් අපිව ලොස් කරන්න තමයි එන්නේ යාළුවනේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකේ නිවැරදිව බෙට් එකක් ප්ලේස් කරලා ටක් ගාලා ගලව ගන්න. මම මේ කියලා තියලා තියෙනවා හයි ඔඩ් ඩලනේදී හයි ඔඩ් එකේ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒක 888 මේ තුනටම පොදුයි. ඒ හයි ඔඩ් එකේ වීඩියෝ එක බලලා ඔයාලා ඒකේ අදහසක් ගන්න. එතකොට මේක ඔයාලා හැම වෙලේම ක්‍රෑෂ් නම් ගහන්න යන්න එපා 100%ටම. වේටර් ගහන එක තමයි ගොඩක් වටින්නේ. වේටර් එකේ ගොඩක් වින් තියෙනවා. ඊටර වින් තියෙනවා කියලා ඔකේ පැය හැම වෙලේම රැඳෙන්න එපා. පැයක් ගත්තට පස්සේ පැයේ පළවෙනි පැය භාගෙ ගියා නම් වින් දෙවෙනි පැය භාගෙ යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් 11ට ගත්තා නම් 11 නම් 11 මාරකම් වින් දුන්නා නම් 11 මාර දැන් 12 වෙනකම් වින් දෙන්නේ නැහැ. 11 මාර 12 වින් දුන්නා නම් ඊළඟ පැයේ පළවෙනි භාගෙ වින් දෙන්නේ නැහැ. එහෙම තමයි මේකේ සිස්ටම් එක ඇල්ගොරිතම් එකක් හදලා තියෙන්නේ කම්පැනිට වින් එකක් ගන්න. ඉතින් මේක මේ පුරාවට හැම වෙලේම රැඳිලා හිටියා කියලා නෑ. එතකොට හොඳට තව දෙයක් තමයි මතක තියාගන්න ඕනේ. අපි මුදල් දැම්මට පස්සේ අපි රුපියල් 2000ක් විතර දැම්මම නම් රුපියල් 510 බෙට් දාලා පිස්සු වගේ නටන්න එපා. රුපියල් 10 දෙනවා රුපියල් 50 100 වගේ බෙට් කර කර යන්න ඕනේ. මොකද කැපිටල් එක අප් කර ගන්න ඕනේ. කැපිටල් එක අප් කරනවා කියලා රුපියල් 510ක් දාගෙන ඒකේ රුපියල් 250 300ක් ලොකු මේකක් දැම්මට පස්සේ ඔයාලා ලොස්ට් එක ගියාට පස්සේ ඒ ලොස්ට් එක කවර් කරගන්න ඔයාලට ආයෙත් දඟලන දැඟලිල්ල ඉතින් මම ඒක දන්නවා ඒක අත්දැකීම. ඒක නිසා එහෙම ගහන්න යන්න එපා. කැපිටල් එකෙන් 120ක් හොයන්න. කැපිටල් එකෙන් 120ක් ඔයාලා හොයන්නකෝ. කවදාවත් ඔයාලා ලොස්ට් වෙනවද කියලා බලන්න. කිසිම වෙලාවක ලොස්ට් වෙන්නේ නැහැ. ඒක නිසා කැපිටල් එකෙන් 20ක් 120ක් හොයනවා නම් අද මම ඔයාලට කියලා දෙන්නම්. වේටර් ගේම් එකේ ගන්න මම ඔයාලට කලින් කියලා දෙනවා. අද ඔයාලට කියලා ගන්න ඊට අමතරව මේකේ කැසිනෝ ගේම් මොනවද තියෙන කියලා. හරි. ඒකට ඔයාලට මේකේ මයි කැසිනෝ එකේ යට තියෙන මෙන්න මෙතන තියෙන රූලට් ගේම් එකක්. මෙතන 1x live රූලට් කියලා අන්න මේ ගේම් එක උඩ ක්ලික් කරන්න. මේක ස්ට්‍රයික් ක්ලික් කරලා ඔයාලා ප්‍රෙවරේජ් එකකට දාගන්න. මේකෙදි කොහොමද වින් එකක් අපි නිවැරදිව ගන්නෙ? කොහොමද මේක ප්ලේස් කරන්න බැට් එකක් කියලා මම ඔයාලට අද පැහැදිලිව කියලා දෙන්නම්. හරිද? ඒතර මෙන්න මේ වගේ ගේම් එකේදී මේකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ.
මම ඔයාලට මේකේ මුලින්ම කියලා දෙන්න මේක හඳුන්වලා දෙන්න මේක හොඳට අවධානයෙන් අහගන්න. මේ බුල් ගහලා මේ වැරදි කරනකොට තමයි ඔයාලා මේකේ මේ වගේ හැම එකෙම ලොස්ට් වෙන්නේ. රයිට්. ඒකට මෙන්න මෙතන තියෙනවා 1 ඉඳන් 18 even. ඊට පස්සේ තියෙනවා මැදින් තියෙනවා 2n කියලා රතු පාටයි කළු පාටයි ඩයමන්ඩ්. ඊට පස්සේ ඊළඟට තියෙනවා 3 ඔඩ් කියලා ඔඩ් එක දාලා තියෙනවා. ඊළඟ 19 ඉඳන් 36 කියලා ওই විදිහට එකක් තියෙනවා. ඔයාට මේකේ බෙට් එකක් දාන්න පුළුවන්. ආවම රුපියල් 20 ඉඳන් දාන්න පුළුවන්. බෙට් එක ප්ලේස් කරන්න පුළුවන් 1 ඉඳන් 18 උඩ කියනකොට මෙන්න මේක උඩ ක්ලික් කරලා පස්සේ ඒක උඩ ක්ලික් කරෙත් මේ කරකින මේ බෙට් එකේ 1 ඉඳන් 18 ඇතුළේ ඕනම අංකයක් 1 ඉඳන් 18 ඇතුළත වැටෙන ඕනම අංකයක් වටනවා නම් ඔයා ඒක වින් සිස්ටම් එක. ඊට පස්සේ තියෙනවා 2n කියන එකේ කිරිබත් කැල් දෙකක් තියෙනවා. ඔයාලට බලන්න ඩයමන්ඩ් කැල් දෙකක් තියෙනවා රතු පාටයි කළු පාටයි. ඊටු මේකෙදි වෙන්නේ ඔයාලට පුළුවන් මේ රතු පාට කියන එකට ඔඩ්ඩක් අල්ලන්න. කළු පාට කියන එක ඊටු කළු පාට අංකයක් කරන කළු පාට අංකයක් කොහොම වුණත් දිනු රතු පාට අංකයක් කරනත් දිනු. ඒක 3 එක බලන්න 3 ඔඩ් එකේදී එතන තියෙනවා ඔයාගේ 1936 කියලා එකක්. හරිද? 1936 කියන එකට උඩ අපි ක්ලික් කරලා පස්සේ එතකොට 19 ඉඳන් 36 ඇතුළත අංකයක් කරනොත් ඔයාලට ඒකේ බෙට් එක. ඒතර මේ ඔක්කොම ඩබල් බෙට්. ඒ කියන්නේ 100ක් දැම්මෙත් 200යි. 200ක් දැම්මෙත් 400යි. ඒ වගේ බෙට් තමයි මෙතන තියෙන සිංගල් බෙට් එක. සෝරි. මේ සමාන වෙන සිංගල් බෙට්. ඒ කියන්නේ දාන ගානට ඒක ඩබල් වෙන එක විතරයි වෙන්නේ. ඊටු මේක කොහොමද හයි ඔඩ්ඩක් යන්නේ? හයි ඔඩ්ඩක් යන්නේ යාළුවනේ. මෙතනදී හයි ඔඩ්ඩක් යන්නේ අපිට මේ මෙතනින් දැන් ඔන්න මම එකක් වින් කරවා දැක්ක රුපියල් 336ක් දෙනකොට මේ 1936 කියන එකට දැම්මම පස්සේ එතකොට මෙතනදී අපිට හයි වොඩ් කියන්නේ මේ අංක වල අපි ගහන අංකේ දැන් මෙතන මැද කොටුව ගත්තට පස්සේ අපි 11 කියලා බෙට් කරා කියන්නේ 11 කියන එක බෙට් කරලා පස්සේ ඒ වෙලාවේ මෙතනදී පෙන්නනවා බෝනස් හයි බෝනස් කියලා. ඒකට 11 වැඩි කිරීම 500 ගුණයක් වගේ පෙන්නනවා. ඒ වගේ වෙලාවට ඒකට දාන මුදල දැම්මකම රුපියල් 100ක් ඒක වැඩි වෙනවා 500 ගුණයක්. පැහැදිලිද කියලා හිතනවා. ඒ අපි දාන බෙට් එක වැඩි වෙනවා රුපියල් 500 ගුණයකින් වැඩි වෙලා තමයි ඒක හම්බෙන්නේ. ඒතර ওই විදිහට ඔයාලට මේකේ දාන්න පුළුවන් පාටට දාන්න පුළුවන් වොඩ් එකේ කියන්නේ ඩිෆරන්ස් එකට දාන්න පුළුවන් පොඩි දෙපැත්ත බලලා ඒ විදිහට ඔයාලට දාන්න පුළුවන්. දැන් මෙන්න මේකේ 34 වැටෙනවා කියන්නකෝ. දැන් රතු පාට 34ක් වැටෙන්නේ සාමාන්‍ය ඊළඟටත් වැටෙන්නේ ඒ ළඟම අංක ටිකක් තමයි 28 29 30 33 32 33 34 35 36 ගොඩාක් දුර සම්භාවිතයක් තියෙන ඔන්න ඔතන මේ අයිනේ දෙකක් වැටෙන්න. ඒක වැටුනේ නැත්නම් ඊළඟට යන්නේ මේ මැදට. මැද වැටුනේ නැත්නම් අයිනට යන්න. ඔන්න ඔගේ පොඩි මේක ගහද්දි තමයි මේකේ මට ඒක හරියටම මේක කැල් කරලා ඔයාලට කියලා දෙන්න බෑ මේ අහවල් ටයිම් එකට මේකම වැටෙනවා කියලා. ගොඩාක් දුරට මම බලපු විදිහට නම් අර විදිහට තමයි සාමාන්‍යයෙන් උඩ එකක් වටනත් ඒ හරියම එකක් තමයි ආයේ මේකේ වැටෙන්නේ. ඉතින් මේකේ අපි දාන බෙට් එක වාර 20කින් දැම්මට පස්සේ සමහර කාලේ 888 ගුණකින් වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මේක දාන්න. එහෙම නැතුව නෝමල් එහෙම 888 ගුණකින් හරි ඒ බෝනස් ගුණය වැඩි වුණ නැත්නම් ඔයා දාන 25 දැම්මත් 25 අපි රුපියල් 100ක් දැම්මත් ඒ 25 වැඩි කිරීම 100. අන්න ඒ මුදල තමයි හම්බෙන්නේ. ඒක හැබැයි අර විදිහට බෝනස් එක අප් වුණොත් එහෙම අර විදිහට ලොකු මුදලක් හම්බෙනවා. ඕක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මේකේ ටයිම් එක කවුන්ට් වෙනවා. ඉතින් ඒ ටයිම් එක මෙතන වෝට් වෙනවා. මෙතන ටයිම් එක කවුන්ට් වෙනවා. ඒ කවුන්ට් එක ඉවර වෙන කලින් ඔයාගේ බෙට් එක දාන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් එක අංකට රුපියල් 20න් දැම්මම 40ක් දාන්නවා. ඒක උඩ දෙපාරක් ටච් කරලා පස්සේ ඒක 40ක් වැටෙනවා. ওই විදිහට තමයි වැටෙන්නේ. ඒතර මේකේ හිස්ට්‍රි උඩින් ඔයාලට පේනවා මේ 18 19 27 36. දැන් ඔන්න ආයෙ අඩු එකක් වැටෙනවා. අඩු එකක් වැටලා තියෙන්නේ. ඊළඟටත් ගොඩාක් දුරට අඩු එකක් වැටෙන්න ඕන. මේ හිස්ට්‍රි ගැන පොඩි අවධානයක් තියාගෙන මේකේ මම කියනකොට පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න රුපියල් 1000ක් විතර දාගෙන 20 කැලි වලින් ප්ලේ කරලා බලන්න ලොකු වින් එකක් ගෙත් රුපියල් 7-8 වින් තමයි වැටෙන්නේ. ඒකේ ලොකු වින් යනවා මේකේ. ඒක ඉතින් අල්ලගන්න අපි දැනගන්න ඕනේ හිමීට අල්ලගන්න වැඩ කරන්න. දැන් ඔන්න 1706ක් වින් කරා. මේ මං ඉස්සර බෙට් එක දාපු නිසා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ ඔයාලා දාන බෙට් එකට ඔය වගේ ලොකු වින් එකක් එන්න. ඔයාලට 20 රුපියල් 20 වැඩි ඕන නම් මේක වැඩි කරන්න පුළුවන්. මෙතන කැටගරිය මෙතනින් ගිහිල්ලා මේ යටින් ගිහිල්ලා ඔයාලා දාන්න පුළුවන් 200 අඩු කරලා 200ට අඩුවෙන් අඩු කරලා 20ද 30ද 40ද ඕනම ගානක් දාන්න පුළුවන් මේකට. හරිද? ඉතින් ওই විදිහට තමයි මේකේ බෙට් එක දාලා වින් කරගන්නේ. මේක සුපිරිම ගේම් එකක්. ඔයාලා පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. හැමදාම ක්‍රෑෂ් කී ගහනවා වේට කී ගහනවා. ඊට වඩා හැම වෙලේම එකේම එලිලා ඉන්නතු අත්දැකීමක් ගන්නත් එක පොඩ්ඩක් රුපියල් 1000 දාලා රුපියල් 500 400 කැරි දාන්න යන්න එපා. රුපියල් 20 30 කැරි දාලා ප්ලේ කරන්න. ඉස්සෙල්ලා ප්ලේ කරලා අල්ල ගන්න සිස්ටම් එක. සිස්ටම් එක අල්ලගත්තට පස්සේ ඕන රුපියල් 200 300ක් දාන්න පුළුවන්. හරිද? මේ ඒක නිසා ලොකුවට වින් යනවා මේකේ. ඉතින් ඒක නිසා ඒක අල්ලගෙන ප්ලේ කරගන්න. මේක සුපිරිම සයිට් එකක් සුපිරිම වැඩට කියනවා. අනිත් එක තමයි 1xbet වැඩි 888 එකේ මේ ගේම් එකේ ගොඩාක් වින් දෙනවා. ඒකට හේතුව තමයි මේ
අර කට්ටිය කට්ටිය ගොඩක් මේකට ජොයින් වෙලා නේ 1xbet එක තරම්. ඒක නිසා ඒ කට්ටිය බලනවා ගොඩක් වින් දීලා ප්ලේ ස්ටෝර් එකේ රඳව ගන්න. ඔන්න ඕක තමයි කාරණේ වෙන හේතුවක් නෑ. ඔය කියන විදිහට පොඩ්ඩක් බෙට් කරලා බලන්න එකපාරක් හරි මේකේ සුපිරි ගේමක් ගහ ගන්න පුළුවන් යාළුවනේ. මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොනවා හරි අදහසක් දැනගන්න තියෙනවනම් ඕනම දෙයක් ඔයාලගේ විත්ඩ්‍රෝ කරන ගැටලු තියෙනවා නම් account එකක් හදද්දි ගැටලුවක් එනවා නම් අනිවාර්යෙන් description එකට මට මම WhatsApp number එක දාලා තියන්න. ඒකට message එකක් දාන්න. නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. අනිවාර්යෙන් 100%ම reply එක දෙනවාම තමයි මම ඔයාලගේ comment බලලා අහක බලන් යන්නේ. අනිවාර්යෙන් reply එකක් දීලා ඔයාලට help එකක් දෙනවා. ඉතින් ওই විදිහට වැට් එක කරගන්න යාළුවනේ අනිවාර්යෙන් account එකක් අදම හදන්න. 888 එකක් හදාගන්න. හදලා ඉවරලා ප්‍රෙමෝ කෝඩ් එකත් මම description එකේ දාලා අනිවාර්යෙන් ප්‍රෙමෝ කෝඩ් එක use කරලා හදන්න. ඒකෙන් මටත් වාසියක් වෙන නිසා ඒක තමයි ඇත්ත කතාව. නැති වෙන හේතුවක් නෙමෙයි. ප්‍රෙමෝ කෝඩ් එක මට අර ඇප්ලියන් පැත්තෙන් ගොඩක් කට්ටිය join වෙනකොට මට කොමිෂන් එකක් හැදෙනවා. ඒක හදාගන්නත් එක්ක ඔයා ප්‍රෙමෝ කෝඩ් එක use කරන්න. ප්‍රෙමෝ කෝඩ් එක use කරා කියලා ඔයාට ඇති වෙන වාසියක් ඇත්තේ වෙනනම් වෙන්නේ වාසියක් විතර. මොකද ප්‍රෙමෝ කෝඩ් එක use කරාම බෝනස් එකක් හම්බ වෙනවා. ට්‍රිබල් ෆ්‍රයිඩේ බෝනස් ඊට පස්සේ ගියාම පෙස් ඩිපොසිට් බෝනස් එක හම්බ වෙනවා. ඒවා හම්බෙන්නේ ඔය ප්‍රෙමෝ කෝඩ් ඊට අමතරව ඔයාලගේ බර්ත්ඩේ gift එකට හම්බ වෙන බෝනස් හම්බ වෙනවා. ඔය හැමදේම හම්බෙන්නේ ප්‍රෙමෝ කෝඩ් එක use කරෙත් විතරයි. use කරලා තිබ්බේ නැත්නම් ඒ account එකට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඉතින් අර මුලින්ම කියව කරුණු කාරණාත් ඔළුවේ තියාගෙන මේ ගේම් එකට play කරලා බලන්න. අදම ට්‍රිබල් 8 එකේ account එක create කරගන්න. account එක create කරන වීඩියෝත් මම දාලා තියෙනවා. ඒවා බලලා සුපිරි ගේමක් ගහ ගන්න යාළුවනේ. වීඩියෝ කොහොමද කියලා හිතනවා අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. අනිවාර්යෙන් තවත් කෙනෙකුට බලන්න share පාරක් දාන්න. අදට සමු ගන්නවා සියලු දෙනාටම ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.